මේ යුද්ධයේ සීමාමායින් ඔබට හෝ මට හෝ කාටවත් තීරණය කරන්න බෑ කියලා මා හිතනවා. ඒ නිසා දැනට අපි සකස් කළ තියෙන වැඩපිළිවෙල තුළ විදුලි කප්පාදුවක් නැහැ. නමුත් එතනින් එහා තීරණය කරන්නේ යුද්ධයේ සීමාමායින් කොච්චර ප්‍රමාණයකට වර්ධනය වේවිද කියන සාධකයේ මත. අපි ඇත්තටම හඳුන්වා දෙන්න යන ස්මාර්ට් මීටරයක්. ස්මාර්ට් මීටරයක් ගෙනාවට පස්සේ අපි මිල අගයන් දෙකක් දෙනවා. දවල් කාලයට එකක්, 6-10 එකක්. දවල් කාලේ වැඩිපුර විදුලිය පරිභෝජනය කරන්න ඕන. අපි විශාල ලෙස සූර්ය බලෙන් විදුලිය හදාගෙන ගියා. ගබඩා කිරීමේ පහසුකම් නැතුව. විදුලිය කියන්නේ ඒ වෙලාවේ හදලා ඒ වෙලාව පාවිච්චි කරන්න ඕන දේ. නිසා දවල් හැදෙන විදුලිය ඒ වෙලාව අපිට පාවිච්චි කරන්න බැරුව යනවා. අපිට අතිරික්තයක් තියෙනවා. දැන් අපි ටෙන්ඩරයක් කැදවලා දුන්නා. මෙගාවොට් 160ක 10 ගානේ බැටරි මෙගාවොට් 160ක් අපි දුන්නා. මම හිතනවා මාස 6ක් ඇතුළත ඒ බැටරි සවි කරයි. ඒතර අපිට පුළුවන් මේ බැටරි වල දවල් කාලේ නිෂ්පාදනය වෙන විදුලිය 6-10 ඇතුළත ගන්න. තවත් අපි වැඩසටහනක් හදාගෙන මෙගාවොට් 400ක බැටරි දෙන්න. ඒතර අපිට දවල් නිෂ්පාදනය කරන විදුලිය ගබඩා කරලා 6-10 ඇතුළත ගන්න. ඒවා සැලසුම් අපිට අවශ්‍යකම තියෙනවා. අපේ සැලසුම් ක්‍රියාත්මක යනවා. ඒ නිසා තමයි මම කියලා තියෙනවා විදුලි බිලේ සැලකියුතු අඩුවීමක් කරනවා කියලා. මම ඒ තොරඳු ඉන්නවා. මේ පළමු පාලන කාලය ඇතුළත විදුලි බිලේ සැලකියුතු අඩුවීමක් අපිට කරන්න පුළුවන්.